මුලින්ම ඔයා මෙන්න මේ වීඩියෝ දෙක බලන්නකෝ. ඔයා දැක්ක වගේ ඉක්මනින් ට්‍රෙන්ඩින් යන්න පුළුවන් වීඩියෝ එකක් හදාගන්න හැටි මම අද කියලා දෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝස් ලේසියෙන්ම Facebook එකට වගේ අප්ලෝඩ් කරලා ගොඩක් පොඩි කාලයක් ඇතුළත ට්‍රෙන්ඩින් වෙන්න පුළුවන්. ඉතින් අපිට මේ වැඩේ කරගන්න සතයක්වත් වියදම් වෙන්නෙත් නැහැ. ඉතින් වැඩි කතා නැතුව channel එකත් subscribe කරලා අපි යමු මේ වීඩියෝ එකට. ඔයා මුලින්ම ChatGPT කියන සයිට් එකට එන්න ඕනේ. ඉතින් මේ සයිට් එකේ link එක මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඉතින් මේ සයිට් එකට ඇවිල්ලා ඔයා මම පල්ලෙහා description එකේ prompt එක link එකක් දාලා දෙනවා. ඔයාට එතන click කරලා කෙලින්ම prompt එක copy කරගන්න පුළුවන්. ඉතින් එහෙම copy කරගෙන ඇවිල්ලා ඔයාට තියෙන්නේ ChatGPT එකේ paste කරගන්න එක. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මේක paste කරලා මෙතනින් submit කියන button එක උඩ click කරන්න. ඉතින් ඔයාට මෙච්චරයි කරන්න තියෙන්නේ. මෙයා ඔයාගේ වැඩ ඔක්කොම කරලා දෙනවා. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයා මෙන්න මේ විදිහට paper art ideas 10ක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට දැන් තියෙන්නේ මෙතනින් කැමති idea එකක් select කරගන්න එක. ඉතින් ඔයාලට සරලවම idea එකක් select කරගත්තට පස්සේ ඒ idea එකට අදාළ number එක type කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් මෙන්න මේ topic එක select කරගන්නවා. ඉතින් දැන් මම ඒ topic එකේ number එක මෙතන type කරලා submit කරගන්නවා. ඉතින් දැන් අපිට මෙයා image prompt එකක් වගේම අපේ වීඩියෝ එක හදාගන්න වීඩියෝ prompt එකකුත් generate කරලා දෙනවා. ඔන්න දැන් ඔයා කරන්න තියෙන්නේ Flow කියන site එකට ඇවිල්ලා මෙහෙම new project එකක් හදාගන්න එක. ඉතින් මම මේ site එකේ link එකත් පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අපි ChatGPT එකෙන් generate කරගත්තු storyboard image prompt එක මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම කොපි කරගන්න එක. ඉතින් මේ විදිහට අපි මේ prompt එක කොපි කරගෙන ආයෙ flow එකට ඇවිල්ලා මෙතනින් paste කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න. ඔයා මුලින්ම මෙතන click කරලා මේක video කියන එක image කියන එකට දාගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතනින් aspect ratio එක select කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේ size එක තියාගන්නවා. ඉතින් දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට images කීයක් generate වෙන්න ඕනද කියලා දාන්න. ඉතින් ඔයාලට මෙතනින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන image ප්‍රමාණයක් මෙතනින් දාන්න පුළුවන්. මොකද අපිට මේ site එකෙන් නොමිලේ කිසිම credit එකක්වත් වියදම් කරන්නේ නැතුව images free ම හදාගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතනින් අනිවාර්යයෙන්ම Nano Banana 2 කියන model එක select කරගන්න. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ සරලව මෙතන submit කියන button එක උඩ click කරගන්න එක. ඉතින් ඔයාලට මේක flow එකෙන් කරන්න නැතුව Gemini කියන site එකෙන් කරන්නත් පුළුවන්. ඉතින් එහෙම කරොත් ඔයාට යම් කිසි limit එකක් තියෙනවා. ඒ වගේම ඒක generate වෙන්නත් ලොකු වෙලාවක් ගන්නවා. ඉතින් ඒ හින්දා තමයි මම මේ flow කියන site එකෙන්ම image එක generate කරගන්නේ. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ images දෙක මේ විදිහට generate වෙලා තියෙනවා. ඉතින් මම මෙතනින් හොඳ image එකක් select කරගන්නවා. ඉතින් මං හිතනවා මෙන්න මේ image එක හොඳයි කියලා. ඉතින් ඒ හින්දා මම මේ image එක උඩට cursor එක ගෙනියලා ඉතින් මෙතන උඩ තිත් තුනක් තියෙනවනේ. ඒක click කරලා ආට පුළුවන් add to prompt කියන button එක උඩ click කරන්න. ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට agent කියන mod එක on කරගන්න ඕනේ. හරි දැන් ඔයාට තියෙන්නේ ඔයාගේ video prompt එකත් ආයෙ ChatGPT එකට ගිහිල්ලා copy කරගන්න එක. ඉතින් මම මේ විදිහට මගේ video prompt එකත් මෙතන පල්ලෙහාට වෙනකම්ම copy කරගෙන ඇවිල්ලා Google Flow කියන site එකේ මෙතනින් paste කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙනවා පොඩි settings ටිකක් හදාගන්න. ඉතින් ඒකට පුළුවන් ඔයාලට මෙන්න මේ icon එක උඩ click කරන්න. දැන් ඔයාලට තියෙන මේ option දෙකෙන් always කියන එක උඩ tick එක දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් short size එක දෙකටම මේ විදිහට select කරගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් omni flash කියන එක දාගන්න අමතක කරන්න එපා. ඉතින් අනිවාර්යයෙන්ම මේ model එක දාගත්තේ නැත්නම් ඔයාලට මේ video එක generate කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ වගේ video එකක් generate කරන්න සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් 15ක් වගේ යනවා. ඔයාට මේ සයිට් එකෙන් දවසකට ක්‍රෙඩිට් 50ක් විතර නොමිලේම හම්බෙනවා. ඒ ක්‍රෙඩිට් වලින් ඔයාට මේ වගේ වීඩියෝස් දවසකට 2ක් විතර හදාගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාට බලා ගන්න පුළුවන් අපි ඒජන්ට් කියන මොඩ් එක ඔන් කරපු නිසා මෙන්න මේ විදිහට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාට තියෙන්නේ මෙතන approve කියන බටන් එක උඩ ක්ලික් කරන්න විතරයි. ඔන්න දැන් අපේ වීඩියෝ එක මෙයා ජෙනරේට් කරන්න පටන්ගෙන තියෙනවා.
ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ස්ටෝරි බෝඩ් එකේ තියෙන විදිහටම ඒවා ටික එකක් කලෙක්ට් කරලා වීඩියෝ එකක් විදිහට හදලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේ විදිහට ඩොට් 3 උඩ ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කියන බටන් එක උඩ ක්ලික් කරලා මෙතන 720p කියන සයිස් එක සිලෙක්ට් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් සරලවම මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play